Hi guys! ඉතින් අද අපි යන්න හදන්න කොළඹ ඉඳන් උඩවලව යනකොට බලන්න තියෙන තැන් කිහිපයකට. අපි උඩවලව ගිහිල්ලා නැවතුන හොටෙල් එකෙත් වෙනම vlog එකක් ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම යන්න හදන්නේ ලබුකම ජලාශයේ ජල පවිත්‍රාගාරය බලන්න. මෙතනට යන්න කලින් අවසර ගන්න ඕනේ. ඉතින් අවසර ගන්න ඕගොල්ලන්ට පුළුවන් ලිබර්ටි ප්ලාස් එකෙන් ගන්න. නැත්නම් මේගොල්ලන්ගෙන් කෝල් කරලා ඕගොල්ලන්ට අහන්න පුළුවන් ඒ ගැන. ඊළඟට අපි යන්න හදන්නේ රත්නපුර සුමන සමන් දේවාලයට. අපි ගියේ නම් මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි. එතන වාහනේ පාක් කරලා අපි ගියේ වෙන පැත්තකින් තිබ්බ එන්ට්‍රන්ස් එකකින්. ඕගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් මොන වගේද ඒක ඇතුළ කියලා. මෙතනින් යන්න පුළුවන් පත්තිනි දේවාලයට. දේවාලයට යන පාරේ පොඩි කඩමණ්ඩියක් වගේ තියෙනවා දිගටම. ඉතින් ඔයගොල්ලන්ට පූජා වට්ටි හරි මොන හරි තව අවශ්‍ය දේවල් ගන්න පුළුවන් ඒ කඩවලින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පූජා වට්ටි, හඳුන් කූරු, මල් මාල ඒ වගේ ගොඩක් දේවල් මේ කඩවල වලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දැන් අපි යන්න හදන්නේ පුස්සදේව සොහන බලන්න. ඉතින් ඔයගොල්ලෝ අහලත් ඇති දුටුගැමුණු රජුගේ දසමහයෝධයන්ගෙන් එක්කෙනෙක්නේ පුස්සදේව කියන්නේ. ඉතින් එයාගේ සොහන තියෙන තැන බලන්න තමයි අපි දැන් යන්නේ. ඒක තියෙන්නේ පල්ලේ බැද්ද කියන ගමේ. රත්නපුර දිස්ත්‍රික්කයේම තමයි. මේක තියෙන්නේ පාර අයිනෙමයි. ඉතින් මේක තමයි සොහන. ඊළඟට අපි යන්නේ ශ්‍රී සංඝපාල රජමහා විහාරය බලන්න. ඒක තියෙන්නේ පල්ලේ බැද්දෙම තමයි. එතන පොඩි කඩමණ්ඩියක් වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මල් එහෙම ඕන නම් අරගෙන යන්න පුළුවන්. එතන පඩිපෙල් එහෙම තියෙනවා. ඉතින් පොඩ්ඩක් උඩට නැගලා යන ඒවා තමයි තියෙන්නේ. ඔයගොල්ලොත් රත්නපුර පැත්තෙන් යනවා නම් මෙතනට ඇවිල්ලා යන්න. හරිම ලස්සනයි මේ තැන. මේ විහාරය අනුරාධපුර යුගයට අයිති විහාරයක්. මේක හදලා තියෙන්නේ දුටුගැමුණු රජුගේ කාලේ දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වෙන පුස්සදේව කියන යෝධයා. මේ විහාරය වටේම තනින් තන ගල් ගුහා ගොඩක් තියෙනවා. ඒ කාලේ ඒ ගල් ගුහාවල රහතන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටලා තියෙනවා. මේ වගේ බුදු ගෙවල් කීපයක්ම ඔයගලන්ට මේ විහාරයේදී බලා ගන්න පුළුවන්. දැන් අපි යන්න හදන්නේ චෛත්‍ය මළුව බලන්න.
එතන උඩට නැග්ගාම හරිම ලස්සනට අවට වටපිටාව එහෙම පේනවා. ඔන්න දැන් නම් අපි ඇවිල්ලා ඉන්න උඩවලවට. අපි දැන් බලන්න හදන්නේ උඩවලව තියෙන ඇත් අතුරු සෙවන. මේක තමයි ඒගොල්ලන්ගේ ටිකට්ස් කවුන්ටර් එක. අපි ගියපු දවසේ නම් පුදුම සෙනගක් තමයි හිටියේ. මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අලින්ට කිරි දෙන වෙලාවල් කීයටද කියලා. ඉතින් ඕගොල්ලොත් එනවා නම් ඒ වෙලාවල් අල්ලලා આવොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතන ටිකට් ප්‍රයිස් එක ලෝකල් එක්කෙනෙක් නම් රුපියල් 118ක් වුණා. අපි ගියේ උදේ 10 මාර ෂෝ එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති කොච්චර සෙනගක් මෙතනට ඇවිල්ලා ඉන්නවද කියලා. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අලීන්ට කිරි දෙන විදිහ. කිරිපවන වෙලාවල් බලලා ඔයගොල්ලෝ පොඩ්ඩක් කලින් එන්න. මොකද අපිත් පොඩ්ඩක් පරක්කු වෙලා ආවේ. එතකොට නම් සෙනග ගොඩක් පිරීලා හිටියේ. එතනම තියෙනවා ඒගොල්ලන්ගේ නිකන් මියුසියම් එකක් වගේ තැනක්. ඉතින් අපි එතනටත් ගිහිල්ලා බලමු මොනවාද තිබ්බේ කියලා. අලින් ගැන එහෙම ගොඩක් විස්තර එහෙම තිබ්බ මේ මියුසියම් එකේ. ලෝකේ ඉන්න එක එක අලින්ගේ වර්ග, එතකොට අලින් හැදිලා තියෙන විදිහ, අලින්ගේ පරිණාමය වගේ ගොඩක් තොරතුරු ඕගොල්ලන්ට මේ මියුසියම් එකෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන උඩවලව ජලාශය. ඉතින් ඕගොල්ලෝ උඩවලව යනවා නම් මෙතනත් ඕගොල්ලන්ට බලාගෙන යන්න පුළුවන්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.